Hi guys, කොහොමද ඉතින් අද වෙනස්ම වීඩියෝවක් මම අරගෙන ආවා. මේක මේ අවුරුදු 18 රින් පහළ කට්ටිය නම් බලන්න එපා. ටිකක් දවස් මම හිතේ තිබුණා මේක ගැන කරන්න කියලා. ඉතින් අද ටවුන් ගිහිල්ලා මම පොඩි ඇල්කොහොල් වීඩියෝ එකක් තමයි මේ කරන්න ඇත්තේ. මම කාලක් අරගෙන ආවා. මේකට සැන්ඩි කරන්න පෙප්සි එකක් ගෙන ආවා. මම වැඩි දේවල් නම් ගත්තේ නැහැ. ඉතින් පොඩි දේවල් තමයි ඉතින් ගත්තේ. බයිට් පොඩ්ඩක් ගත්තා, තල කැරලි දෙකක් ගත්තා, ලාවට වගේ. ඉතින් මේ දාන්න තමයි බැලුවේ. වීදුරුකුත් ගත්තා මේක. අපි ඉතින් බලමු කොහොමද කියලා මේක. මේක තියෙනවා සරලම් තියෙනවා 133ක් කියලා 23ක් කියලා ගහලා තියෙනවා සර. මිලිලීටර් 180යි. අපි බලමු මේ කොහොමද කියලා කඩාගෙන නේද? ඉතින් සීල් එක තියෙනවා අපි අල්ල බලමු. කාල මේක කැඩුනා. සුන්දර හොඳයි හැබැයි. සුන්දර හොඳයි. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න, මේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ ෂොට් එකක් ගමු එහෙනම් බලන්න. මේ මගේ අනිත් වීඩියෝස් බලන්න. සංජි ස්ටුඩියෝ තව වීඩියෝස් තියෙනවා. මේක පළවෙනි එක මගේ ෂී කැරෝකි හබ් එක. ඒකත් මේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ෂී කැරෝකි හබ් එකත් අපි එන ෂොට් එකක් දාගෙන බලමු කොහොමද කියලා. දී ගන්න පුළුවන් ඉතින් නැහැ. සීගෙන් පොඩ්ඩක් දාගමු. නැවුම් වගේ අහස. හරි බීර බලමු. සුවඳ නම් හොඳයි හැබැයි කඩු බයිට් එකක් ගත්තා මම. තල කැල්ල එක යාමින් ගත්තා ඉතින් ලාවට වගේ. පන් ෂොට් එක ගන්නයි නං. හොඳයි. අවුලක් නැහැ. බොන්න පුළුවන්. අපියාව කනම්ම නම් මොකවත් නැහැ. හොඳයි. අවුලක් නැහැ කාල. පෙප්සියත් එක පොඩ සෙට් වෙනවා ඒක කාල. හොඳයි. මේ බොන්න අප්‍රියාවක් මොන නැහැ. මේකට වැඩි බයිට් එක මම කන්නේ මොන්නේ නැහැ මේකට. නාවට එක කටේ දාගත්තා නම් හොඳටම ඇති. මේක සැර 23ක් කියලා ගහලා තියෙනවා. red label. තාගක් දාගෙන බලමු නේද?
මේ ඉතින් පැයක්වත් බොන්න ඕනි ගානට පටන් ගන්න. මේ වීඩියෝ එක දිග්ගැස්සෙන්නේ නැති ටක් ගාලා බොනවා. අවුලන්නේ හොඳයි. තායලු කන්නා මේ බොනවා නම් ඉතින් දවල්ට නොකා ඉන්න ඕනේ. ඒක තමයි ෆීලින් එක ගන්න පුළුවන්. දවල්ට නොකා හිටියාම ගන්නට ෆීලින් එක එනවා. හැබැයි ඉතින් දවල්ට කාලා මේ බිව්වොත් එහෙම ෆීලින් එක කරා අඩුයි. මම කල කරන්න දාඩියක් පොඩ්ඩක් දාගෙනවා දැන්. Don't මම තව සොට්ටයක් දාගෙන බලමු. ඔයාලට තෝරෙද? පොඩ දෙන්නද? ඈ? පොඩ දෙන්නද ඔයාලට? මේක ෆීලින් එක ගන්න නම් දවල්ට නොකා ඉන්න ඕනේ. ඒක තමයි ෆීලින් එක ගන්නට එන්නේ. එහෙනම් ගත්තා. දෙන්න බලන්න පොඩ්ඩක්. ඊළ මොනද? මම ගත්තා. දැන් නම් දාඩිය පොල්ලක් දාගෙන මොනාරි වෙනවා වගේ මට තේරෙනවා. මොනාරි වෙනවා වගේ මම කියන්නේ හදවතින්ම ඔයගලන්ට ආදරේ. මගේ දැන් subscribe අමාරුනේ නැහැ කියවෙන්නේ නැහැ. subscribe 10000ක් විතර ඉන්නවා. මම හදවතින්ම ඔයගලන්ට ආදරේ. මම subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට වීඩියෝ බලන්න. අනේ කැරෝකි FL ස්ටුඩියෝ එක හැමදේම දාන්න ඕගලන්ට හැමදේම ආදරේ හදවතින්ම සමහරට කමේ නම්
පොඩි ලයින් එකක් තියෙනවා ඒකේ. අවුලක් නැහැ. මම දාඩියක් දාගෙන යනවා. දැන් නම් මොනවාද වෙනවා වගේ මට තේරෙනවා. මේක බොන්නත් පුළුවන් එහෙම අවුලක් නැහැ. හැබැයි සැන්ඩි නැතුව බොන්න පුළුවන් ද නැහැ කියලා බලන්න බෑ. මම සැන්ඩි සෙට් වෙන්නේ. සැන්ඩි ගන්න නැතුව මට හරියන්නේ නැහැ. පෙප්සි එක පොඩ්ඩක් යනවා ඒක. මේ අරකොත් එක්ක පෙප්සි එක යනවා. ආන් සෙට් වෙනවා. පොඩි ලයින් එකක් තියෙනවා. මේ වීඩියෝස් එක හොඳ නම් අනික් කටේට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. හදවතින්ම ඔයගොල්ලන්ට ආදරේමව. මාත් එක්ක මෙච්චර කල් නැගේරියට 60000ක් ඉන්නවා මගේ සබ්ස්ක්‍රයිබර්ලා. ආදරේ හදවතින් මේ කට්ටියටම මගේ වීඩියෝස් channel වල බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. කමෙන්ට් කරන්න. ආදරේ හදවතින් මේගොල්ලන්ට අපි තව ෂොට් එකක් දාලා බලමු. තව ෂොට්ටයි තියෙන්නේ. මේ කජු එක මේකට දාන්න සෙට් වෙනවා. මේක හොඳයි. මේ කජු එක ගන්න සෙට් වෙනවා. කජු කුවට මේක මොනවද මේ මොනවද පිටි හරි මොනවද දෙන්න දාන්න. පිටි හරි මොන හරි දාලා බැදලා තියෙන්නේ මේකට. ඒ කජු එක නියමව සෙට් වෙනවා. හොඳයි ඒක. මේ බර වීඩියෝ එකට පෙන්වන්න ඕන තමයි දාඩිය ටිකක් නම් දානවා සුපිරියට වගේ. මේක පොණ්ඩ අප්‍රියාවක් එහෙම නැහැ. හැබැයි මේ සැන්ඩි කරන්න නැතුව කොහොමද දන්නේ නැහැ. ඉතින් සැන්ඩි කරන්න නැතුව මට බොන්න බෑ අමාරුයි. සැන්ඩි කරපුවම තමයි පොඩ්ඩක් බොන්න පුළුවන්. තව චුට්ටයි තියෙන්නේ. මොකක්ද වෙනවද? තව චුට්ටයි තියෙන්නේ. වීඩියෝ ඩිකෙස්සනින් තමයිම ටක් ගාලා විව්වේ. නැත්තම් මේක සාමාන්‍ය මෙන්න බොන්න නැතුව තමයි සීලින් එක එන්නේ. තව චුට්ටක් තියෙනවා. ඒක තියෙනවා අන්තිම ෂොට් එක. ඔක්කොම දැම්මා. හරි.
සැන්ඩි කරන්න. Cheers එනවා. හරි කාලේ වරයි එහෙනම් තවත් දවසක තවත් වීඩියෝයක් කරගෙන එන්න. හදවතින්ම ඔයගොල්ලන්ට ආදරේ. අපිත් එක්ක රැඳී සිටින්න සංජු ස්ටුඩියෝ හබ් වෙත. මගේ ශ්‍රී කැරෝකී හබ් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒකේ තනිකර තියෙන්නේ කැරෝකේ තියෙනවා. FL ස්ටුඩියෝ එක ගැන කියලා දෙනවා. හදවතින්ම ඔයගොල්ලන්ට ආදරේ. ආදරේ හැමදාම ඔයගොල්ලන්ට. වෙන ජය වේවා.